සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා ලාංකීය ප්‍රේක්ෂක සැමට. නොවැම්බර් ඉඳලා පටන් ගන්නේ ලංකාවට ක්‍රිකට් වසන්ත කාලයයි. ශ්‍රී ලංකා පාකිස්තාන එක්දින තරඟාවලියේ දෙවන තරඟය අද එක පැත්තකින් යද්දී 2025 නැගියන ශූරයන්ගේ ආසියානු කුසලානයත් අදින් ආරම්භ වෙනවා. තරඟාවලිය නොවැම්බර් 14 වෙනිදා සිට 23 වෙනිදා දක්වා පැවැත්වීමට නියමිතයි. තරඟාවලිය නව මුහුණුවරක් යටතේ කටාර් රාජ්‍යයේදී තමයි පැවැත්වෙන්නේ. මෙවර තරඟාවලියට කණ්ඩායම් 8ක් සහභාගී වෙනවා. 20යි 20 තරඟ ආකෘතිය යටතේ තමයි මෙවර තරඟාවලිය පවත්වන්නේ. මෙතෙක් තරඟාවලිය ඉතිහාසයේ සාර්ථකම රට ශ්‍රී ලංකාව සහ පාකිස්තානයයි. මේ රටවල් දෙකම අවස්ථා දෙක බැගින් ශූරයන් වී තිබෙනවා. තරඟාවලිය මූලික කණ්ඩායම් සහ රවුන්ඩ් රොබින් ක්‍රමයේ යටතේ තමයි පැවැත්වෙන්නේ. මුළු තරඟාවලියට තරඟ 15ක් ඇතුළත් එක් කාණ්ඩයකට කණ්ඩායම් 4 බැගින් වැටෙනසේ කාණ්ඩ දෙකකට බෙදලා තමයි පළමු වටේ කණ්ඩායම් තරඟ පවත්වන්නේ. ඒ කාණ්ඩයේ ලෙස ඇෆ්ගනිස්තානය, ශ්‍රී ලංකාව, බංගලාදේශය සහ හොංකොං යන කණ්ඩායමුත් B කාණ්ඩයේ ලෙස ඉන්දියාව, ඕමානය, පාකිස්තානය සහ එක්සත් අරාබි එමිරාත් රාජ්‍ය යන කණ්ඩායමුත් තරඟ වැදීම නියමිතයි. පළමු කාණ්ඩයේදී එක් කණ්ඩායමක් තම කාණ්ඩයේ සෙසු කණ්ඩායම් 3ක් සමගම තරඟ වැදීම නියමිතයි. ඉන් එක් කාණ්ඩයේ ඉහළින්ම සිටින කණ්ඩායම් දෙක සෙමි ෆයිනල් වටය සඳහා සුසුකම් ලබනවා. හැමදාම වගේ වැඩිම තරඟකාරීත්වයක් තිබෙන්නේ ශ්‍රී ලංකාව සිටින ඒ කාණ්ඩයේයි. සෙමි ෆයිනල් සඳහා කණ්ඩායම් 4ක් තේරීපත් වන අතර ඒ කාණ්ඩයේ පළමු වැන්නා B කාණ්ඩයේ දෙවනියා සමගත් B කාණ්ඩයේ පළමු වැන්නා ඒ කාණ්ඩයේ දෙවනියා සමගත් තරඟ වැදීම නියමිතයි. ශ්‍රී ලංකා කණ්ඩායම පළමු වටේ මුහුණ දෙන ප්‍රථම තරඟය හෙට ඇෆ්ගනිස්තානය සමග පැවැත්වීමට නියමිතයි. ඉන් පසුව නොවැම්බර් 17 වෙනිදා හොංකොං සමගත් නොවැම්බර් 19 වෙනිදා බංගලාදේශය සමගත් තරඟ වැදීම නියමිතයි. දුනිත් වෙල්ලාලගේගේ නායකත්වයේ යටතේ ශ්‍රී ලංකා සංචිතය නම් වී තිබුණේ මේ ආකාරයටයි. මේ සංචිතයට නුවනිදු ප්‍රනාන්දු, නිශාන් මදුෂ්ක, විශේන් හැලබගේ, සහන් ආරච්චිගේ, රමේෂ් මෙන්ඩිස්, වියස්කාන්ත්, අහන් වික්‍රමසිංහ වැනි ප්‍රබල ක්‍රීඩකයනුත් ඇතුළත්. තරඟාවලිය සම්බන්ධව දේශීය නිල විකාශන අයිතිය ගැන තවමත් කිසිදු සටහනක් නැහැ. නමුත් අන්තර්ජාලය සහ YouTube හරහා ඉතාමත් සුපැහැදිලිව මේ තරඟාවලිය නැරඹීමට හැකියාවක් තිබෙනවා. ස්මාර්ට් ක්‍රික් නම් වූ වෙබ් පිටුව හරහා අන්තර්ජාලය තුලින් මේ තරඟාවලිය නැරඹීමට හැකියාව තිබෙනවා. ඒ වගේම ආසියානු ක්‍රිකට් නිල YouTube නාලිකාව හරහාද ශ්‍රී ලංකා ක්‍රිකට් නිල YouTube නාලිකාව හරහාද මේ තරඟාවලිය නැරඹීමට හැකි. ඇතැම් විට සුප්‍රීම් TV නාලිකාව හරහාද මේ තරඟාවලිය නැරඹීමට හැකියාවක් තිබෙනවා. Live Cricket TV නම් වූ මොබයිල් ඇප් එක හරහාද මේ තරඟාවලිය වගේම අනිකුත් සියලුම තරඟ ඉතාමත් සුපැහැදිලිව නැරඹීමේ හැකියාවක් තිබෙනවා. ඔබ මොකද මේ දේවල් ගැන හිතන්නේ? පළමු තරඟය කවුරු ජයගනීද? මේ තරඟාවලියේ වීරයා කවුරුන් වෙයිද? ඔබේ ක්‍රීඩාශීලී අදහසුත් පහලින් කමෙන්ට් කරන් යන්නත් අමතක කරන්න එපා. ඉතින් දැනට ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.